අපිට කවදා හරි දවසක අපේ මොළයේ තියෙන මතකයන් වෙනත් කෘත්‍රිම ශරීරයකට හෝ සුපර් කම්පියුටර් එකකට ඇතුළත් කරන්න පුළුවන් නේද? ලෝකයේ පළමු වතාවට විද්‍යාඥයෝ සීගලිගන්ස් කියන මිලිමීටරයක් විතර දිග කුඩා පණුවෙක්ගේ මුළු මොළයම ඩිජිටල් කරලා තියෙනවා. මේක පුංචි පෙන් ඩ්‍රයිව් එකක්. මට පුළුවන් මගේ කම්පියුටර් එකේ තියෙන හැම ෆොටෝ එකක්ම වීඩියෝ එකක්ම ඩොකියුමන්ට් එකක්ම මේකට කොපි කරලා ඕනම වෙලාවක තවත් කම්පියුටර් එකකට ඇතුළත් කරන්න. හැබැයි මම අදින් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් අපිට කවදා හරි දවසක අපේ මොළයේ තියෙන මතකයන් ඒවත් නැත්නම් අපි පොඩි කාලේ ලැබපු අත්දැකීම් මේ හැමදේම මේ වගේ ඩිවයිස් එකකට කොපි කරලා වෙනත් කෘත්‍රිම ශරීරයකට හෝ සුපර් කම්පියුටර් එකකට ඇතුළත් කරන්න පුළුවන් නේද? සරලවම කිව්වොත් මම මරුණත් මගේ මනස පරිගණකයක් ඇතුලේ සදාකාලිකව ජීවත් කරන්න පුළුවන් වේද? මේක අහද්දී වල හිතෙන්න පුළුවන් මේක නිකම්ම සයන්ස් ෆික්ෂන් චිත්‍රපටි කතාවක් වගේ කියලා. හැබැයි අද ලෝකේ ඉන්න සුපිරිම විද්‍යාඥයෝ සහ ස්නායු විද්‍යාඥයෝ වගේම විලේනපතියෝ මේ සංකල්පය ඇත්තක් කරන්න බේරගන්න සල්ලි වේදම් කරලා මේ පරීක්ෂණ කරනවා. මේ විෂයට කියන්නේ මයින්ඩ් අප්ලෝඩින්. එහෙමත් නැත්නම් වෝල් බ්‍රේන් එමියුලේෂන් කියලා. අද අපි මේ කතා කරන්නේ මේක ඇත්තටම විද්‍යාත්මකව කරන්න පුළුවන්ද? ඒ පිටිපස්සේ තියෙන ඇත්තම ටෙක්නොලොජි එක මොකක්ද සහ මේක සිද්ධ වුණොත් මිනිස් වර්ගයට මොන වගේ දෙයක් වෙයිද කියන එක ගැන. මිනිස් මොලේ සහ සුපර් කම්පියුටර්ස්. මයින්ඩ් අප්ලෝඩින් ගැන තේරුම් ගන්න කලින් අපි බලන්න ඕනේ අපේ මොලේ දත්ත කපඩා කරගන්නේ කොහොමද කියලා. පරිගණකයක් වැඩ කරන්නේ බයිනරි කෝඩ්ස් වලින්. ඒ කියන්නේ බිංදුව සහ එක කියන ඉලක්කම් දෙකෙන් තමයි හැම ඡායාරූපයක්ම හැම සින්දුවක්ම පරිගණක ඇතුලේ තියෙන්නේ. හැබැයි මිනිස් මොලේ ඊට වඩා බිලියන ගුණයක් සංකීර්ණයි. අපේ මොලේ තියෙනවා නියුරෝන බිලියන 86ක් විතර. මේ නියුරෝන එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන්නේ සයිනැප්ස් කියන කුඩා හිඩැස් හරහා. අපි අලුත් දෙයක් ඉගෙන ගන්නකොට එහෙම නැත්නම් අලුත් මතකයක් නිර්මාණය වෙද්දී මේ නියුරෝන අතර තියෙන සංවේදන රටාව වෙනස් වෙන්න පටන් ගන්නවා. විද්‍යාඥයෝ මේ මුළු නියුරෝන ජාලයටම කියනවා කනෙක්ටෝම් කියලා. හරියට මොලේ තියෙන ඉලෙක්ට්‍රිකල් මැප් එකක් වගේ. කැලිෆෝනියාවේ සෝරක ආයතනයේ පරීක්ෂණවලට අනුව නම් එක මිනිස් මොලයක දත්ත පෙටාබයිට්ස් 2.5ක් විතර ධාරිතාවක් තියාගන්න පුළුවන්. ඒ කියන්නේ HD වීඩියෝ ෆයිල් මිලියන 3ක් එක දිගට ප්ලේ කරන්න පුළුවන් තරම් ලොකු මෙමරි එකක්. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මේ වගේ සංකීර්ණ ජීව විද්‍යාත්මක පද්ධතියක් ඩිජිටල් කරන්න පුළුවන්ද කියන එකයි. වර්තමානයේ අපි කොතනද ඉන්නේ? දැන්වා හිතන ඇති මේක තවම කතාවක් විතරයි කියලා. නෑ. විද්‍යාඥයෝ මේක සත්‍ය යොදාගෙන දැනටමත් කරලා තියෙනවා. හැබැයි ඒක සම්පූර්ණ මයින්ඩ් අප්ලෝඩින් එකක් නන් නෙමෙයි. ලෝකයේ පළමු වතාවට විද්‍යාඥයෝ සීගලිගන්ස් කියන මිලිමීටරයක් විතර දිග කුඩා පණුවෙක්ගේ මුළු මොළයම ඩිජිටල් කරලා තියෙනවා. ඌට තියෙන්නේ නියුරෝන 302ක් විතරයි. ඕපන් නෝම් කියන ප්‍රොජෙක්ට් එක හරහා මේ පණුවගේ මොළයේ මැප් එක එහෙමත් නැත්නම් මම අර කලින් කියපු විදිහට කනෙක්ටෝම් සම්පූර්ණයෙන්ම පරිගණක වැඩසටහනට ඇතුළත් කරනවා. ඊට පස්සේ කෝඩ් එක ලේගෝ රොබෝ කෙනෙක් ඇතුළත් කළාම පුදුම වැඩේ කියන්නේ කිසිම කෘත්‍රිම උපදේශයක් නැතුව අර ලේගෝ වලින් හදපු පණුව ඇත්ත පණුවගේ හැසිරීම වලට සමාන ප්‍රතිචාර පෙන්වන්න පටන් ගන්නවා. ඊළඟ පියවර විදිහට ස්විට්සර්ලන්තයේ බ්ලූ බ්‍රේන් ප්‍රොජෙක්ට් එක. මේ හරහා මීයෙකුගේ මොළයේ කොටසක් සුපිරි පරිගණකයක් ඇතුළේ ප්‍රතිනිර්මාණය කරන්න සමත් වෙලා තියෙනවා මේ විද්‍යාඥයෝ. මිනිස් මොළයක් ඩිජිටල් කරන්න නම් අපිට මීටර් දරුණු තාක්ෂණයක් ඕන වෙනවා. මොළය ඩිජිටල් කරන්නේ කොහොමද? විද්‍යාඥයෝ මේ සඳහා ප්‍රධාන ක්‍රම දෙකක් යෝජනා කරනවා. පළවෙනි ක්‍රමය තමයි ස්ලයිස් ඇන්ඩ් ස්කෑන්. කෑලි වලට කපා ස්කෑන් කිරීම. මේක ටිකක් බය හිතෙන ක්‍රමයක්. කෙනෙක් මිය ගිය සැනින් එයාගේ මොළය ඝන කරලා, ඒ කියන්නේ ෆ්‍රීස් කරලා හිසකෙස් ගතකට වඩා 10 ගුණයකින් විතර තුනී සහ කුඩා පෙති මිලියන ගණනකට කපනවා. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් හරහා ඒ හැම පෙත්තක්ම ස්කෑන් කරලා ත්‍රිමාන ආකෘතියක් හදනවා. හැබැයි මේ ක්‍රමයේදී මොළේ විනාශ වෙනවා. දෙවෙනි ක්‍රමය නැනෝ තාක්ෂණය සහ බ්‍රේන් චිප්ස්. නියුරලින්ක් වගේ සමාගම් උත්සාහ කරන්නේ මෙන්න මේකට. අනාගතයේදී නැනෝබොට්ස් පාවිච්චි කරන එක ගැන අදහසක් තිබුණා. දැන් නියුරලින්ක් වගේ සමාගම් බ්‍රේන් කම්පියුටර් ඉන්ටර්ෆේස් චිප්ස් මත තමයි වැඩ කරන්නේ. ඒ වුණත් කවදා හරි දවසක මේ නැනෝබොට්ස් කියන සංකල්පය සාර්ථක වුණොත් මේ රොබෝවරු අපේ නියුරෝන එකින් එක ස්කෑන් කරලා අපි ජීවත් වෙලා ඉඳිම අපේ මොළයේ තොරතුරු වයර්ලස් ක්‍රමයකට සුපර් කම්පියුටර් එකකට අප්ලෝඩ් කරයි. මේ වගේ ක්‍රමයක් සාර්ථක වුණොත් මොළයට කිසිම හානියක් නොකර තොරතුරු ලබා ගන්න පුළුවන් වෙයි කියලා සමහර පරීක්ෂකයෝ විශ්වාස කරනවා. මේකෙදි මතුවන ප්‍රධානම ගැටලු මොනවාද? මෙතන තමයි ලොකුම ප්‍රශ්නේ මතුවෙන්නේ. මේවා තාක්ෂණික ප්‍රශ්න නෙවෙයි, දර්ශනවාදී ප්‍රශ්න. පළවෙනි එක විඥානය.
මගේ මොලේ දත්ත ටික කම්පියුටර් එකකට කොපි කරාම ඒ පරිගණක ඇතුළේ ඉන්නේ ඇත්තටම මමද එහෙමත් නැත්නම් මම වගේම හිතන මගේ කොපි එකක් විතරද? මම මෙහෙන් මැරුණාම මගේ ආත්මය ගිහින් පරිගණක ඇතුළේ උපදිනවද? එහෙමත් නැත්නම් මම සාධාරණ මැරිලා පරිගණක ඇතුළේ ජීවත් වෙන වෙනම ඩිජිටල් ජීවියෙක්ද? දෙවෙනි එක තමයි හැක් කිරීමේ අවදානම. ඔයාගේ මනස පරිගණකයක තියෙද්දී කවුරු හරි එක හැක් කළොත් ඔයාගේ මතකයන් වෙනස් කළොත් එහෙම නැත්නම් ඔයාගේ සිතුවිලි ඩිලීට් කළොත් ඩිජිටල් අපායක් නිර්මාණය කරන්න හැකර්ලුන් පුළුවන් වෙනව නේද? තුන්වෙනි එක සදාචාරාත්මක ප්‍රශ්න. මේ තාක්ෂණයේ මුලින්ම එන්නේ සල්ලි දෙන සල්ලිකාරයන් විතරයි. එතකොට ලෝකයේ සල්ලිකාරයෝ විතරක් ඩිජිටල් සදාකාලික ජීවත් වෙද්දී දුප්පත් මිනිස්සු විතරක් මැරිලා යනවා. මේක සාධාරණයිද? සමහර විද්‍යාඥයන්ගේ මතය අනුව නම් මේ වගේ තාක්ෂණයක් ඇත්ත වෙන්න දශක ගණනාවක් හෝ ඊටත් වැඩි කාලයක් ගත වෙන්න පුළුවන්. මේ වගේ හැකියාව තියෙන සුපර් කම්පියුටර්ස් නිපද වෙනකම් අපිට ඉවසන් ඉන්න වෙනවා. නමුත් දවසක මේක ඇත්තක් වුණාම මිනිස්සුන්ට ශරීරයක් නැතුව, රෝගාබාධ නැතුව, මරණයක් නැතුව ඩිජිටල් අවකාශය ඇතුලේ ඕනෑම තැනක සංචාරය කරමින් සදාකාලිකව ජීවත් වෙන්න පුළුවන් වෙයි. ඒක ඇත්තටම සුන්දර ලෝකයක් වෙයිද? එහෙමත් නැත්නම් භයානක හීනයක් විතරක් වෙයිද? වීඩියෝ එක ඉවර කරන්න කලින් මම ඔයාගෙන් අහනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. අනාගතයේදී මේ වගේ තාක්ෂණයක් ආවොත් ඔයාගේ මනසත් පරිගණකයකට අප්ලෝඩ් කරලා සදාකාලිකව ජීවත් වෙන්න කැමතිද? එහෙමත් නැත්නම් සබාදහමේ නීතියට එකගව මේ යන්න ඔයා කැමතිද? ඔයාගේ අදහස අනිවාර්යයෙන්ම පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ කුතුහලයේ පිරුණු විද්‍යාත්මක දේවල් දිගටම බලන්න ඕන නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරන්න. මම තවත් වීඩියෝ එකකින් හමු වෙන්නම්. ඔබට සුබ දවසක්.